සමගි ජන බලවේගයේ හැටියට අපි කියනවා බන්ධනාගාර ඇමති, අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරට ඔබ වහාම ඉල්ලා අස්විය යුතුයි. ඉල්ලා අස්වෙලා වෙන වගකියුතු කෙනෙක් මේ තනතුරට පත් කළා. ඉන්පසුව පරීක්ෂණ පවත්තා. ආකාර ගැටුමක ප්‍රතිඵලයක් විදිහට ඇමතිවරයා ඉල්ලා අස්වෙන්න ඕන. එක සත්‍ය නම් පාතාල ගැටුම ඇති වුණේ ඉරිදා දවල් 1 වෙනකොට තුවාලකරුවන් රෝහල් ගත කරන්න. ඊයේ උදේ වෙනකන් උදේ කෑමටත් ඒ කණ්ඩායම් දෙකම ගෙන්න ගන්න අවශ්‍ය කරන ඒ අනතුරුදායක පරිසරය නිර්මාණය කිරීමට වගකියුත්තේ කවුද? මේ බරපතල අනතුර දැක්කේ නැද්ද? දැන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය 278ක් ගන්න 500 ගානකට තුවාල සිද්ධ වෙලා තාමත් මේ මිනිස්සු විඳිතේ. ඒ පාස්කු ප්‍රහාරයේදී ඔබතුමාලා බලේ හිටියේ මොන ඇමතිතුමාද ඉල්ලා අස්වෙන්නේ? කවුද වගකීම් බාරගත්තේ? දැන් ඒකද ප්‍රශ්නේ? දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඒකද? ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඊයේ උදේ වෙනකන් මේ ඇමති හර්ෂණ නානායක්කාර මොකද්ද ගත ක්‍රියාමාර්ගය? කරුණාකරලා කියන්න. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයයි මේකයි දෙකක්. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරන්න බෑ මේක. එතන ජීවිත 268ක් ඔක්කොගේම ජීවිත. දැන් මේ ආණ්ඩුව පත් කරේව නිවැරදි කරන්න. දැන් ඔබතුමාලා මහ බැංකු බැඳුම් කර සිද්ධියේ සේවකාර්ය සාධන මූල්‍යයෙන් බිලියන 8.0 ගාණක් ගැව්වා. අන්තිමට මේ පෞද්ගලික අංශික සේවකයන්ට ජීවත් වෙන්න තියෙන මරණ අන්තිම මොහොතේ තියෙන ඒ සල්ලි වල. ඔබතුමාලා ෆුට් නෝට් දැම්මා. කවුද වගකීම් බාරගෙන ඉවත් උනේ? කොහොම නීතිය ක්‍රියාත්මක කළාද ඔබතුමාලා අදාළ පාර්ශ්ව රටට ගෙනල්ලා ඔබතුමාලාගේ බලයෙන් මෙච්චර කාලයක් ඉදී. දැන් මේක පාතාල කණ්ඩායම. අනිත් එක ඔබතුමා පුන මාධ්‍යවේදීන්ව ප්‍රශ්න කළා ඔබතුමාලාගේ පක්ෂේ පාතාල ක්‍රියාකාරකීන් ඉන්නවා කියලා කියද්දී ඒකට කියලා. දැන් අන්න නඩු කීපයක් යනවා චරිත අබේසිංහ මේක කොරන ආසන සංවිධායකතුමා. ඔබතුමාලා කියන දැන් ඒ සම්බන්ධයෙන් මොකක්ද කරන්න මම අද සාකච්ඡා කරන්නේ මම ඔබතුමාත් එක්ක ওই කාරණා ගැන වෙනම වාද කරන්න. ඔබතුමාට තියෙන දේශපාලන අරමුණක් මිසක් මේ සත්‍ය ගවේෂණය පිළිබඳව හෝ වගවීම පිළිබඳ අරමුණක් නෙමෙයි. මම කතා කරන්නේ මීගමුව බන්ධනාගාරයේ සිදුවුණු සිදුවීම ගැන. පාස්කු ප්‍රශ්නේ වෙනම ගන්න. ඒ ගැන නඩුව අහනවා ඒක කියලා පරීක්ෂණ කරනවා. පාස්කු ප්‍රශ්නේ මේක එකක්ද? මේකෙන් නඩුව දැන් අහනවා. ඒතර අදාළ ප්‍රතිකරණ දඬුවම් දෙයි. අනිත් කාරණේ. දැන් දේශපාලන වගකීමක් නැද්ද? දේශපාලන වගකීමක් නැද්ද? නෑ මෙතුමා මාධ්‍යවේදීද? මම මාධ්‍යවේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රජයේ මාධ්‍යවේදී කා. ඒතර මන්ත්‍රීතුමා නෑ මම ඔබතුමාට නෑ මෙහෙමයි. රජයේ මාධ්‍යවේදියෙක් හැටියට ඔබතුමාට අද පැවරලා තියෙන වගකීම ඔබතුමා හොඳින් ඉෂ්ට කරා. හරි මෙහෙමයි. මම ස්වාධීන මාධ්‍යවේදී. හරි මම දන්නේ ඔබතුමා මොන මාධ්‍යවේදීද කියලා මම දන්නේ නැහැ. හැබැයි එක දෙයක් කියන්න කැමතියි. ඔබතුමා මේ වෙලාවේ කතා කරන්න ඕනේ මේ වෙච්ච මහා අපරාධ ගැන. හරි? ඒකට ඔබතුමා මේ හරි දැන් මේ වෙච්ච සිදුවීම පරීක්ෂා කරන්න ඕනේ නැද්ද? මේ වෙච්ච සිදුවීම පරීක්ෂා කරන්න ඕනේ නැද්ද? ඒකත් කරන්න ඕනේ. මම ඒක නෑ කියන්නේ නැහැ. හැබැයි පාස්කු විතර දැන් අද අපේ ફોකස් එක මාධ්‍ය හමුවේ ඔබතුමාලා ඇවිල්ලා hina වෙනවා. දැන් ඇවිල්ලා කවුද hina? ඇයි පාස්කු ප්‍රාර හරි හොඳයි හොඳයි.